බෞද්ධ වේවා අබෞද්ධ වේවා අපි දන්නවා අබෞද්ධ ඇත්තොත් මේ ධර්ම ශ්‍රවණාදී කරනවා කියලා. මේ මොහොතේහි මා ඉල්ලා සිටිනවා මේ හැම දිනාගෙම තමන් එල්බගෙන ඉන්න දෘෂ්ටි වලින් පොඩ්ඩක් ඈත් වෙන්න. ඈත් වෙලා අපි යහපත අයහපත දෙක නැත්නම් කුසල් අකුසල් දෙක කුමක්ද කියලා තේරුම් ගන්නට උත්සාහ ගන්න. එතකොට අපි හැම දිනාගෙම තියෙන ප්‍රශ්නය විසඳ ගන්නට පුළුවන් වෙනවා. අපි අපේ දෘෂ්ටි වලටම එල්බගෙන ඉන්න ගියොත් අපිට පුළුවන් වෙන්නේ නැහැ කවදාවත් සත්‍ය මොකක්ද කියලා තේරුම් ගන්න. අපි හිතාගෙන ඉන්න හැටිම හරි කියලා ඉන්න ගියොත් ඒක අපිට සත්‍ය හොයන්නට බාධාවක් වෙනවා. දැන් එතකොට සමහරක් වෙලාවට කියයි එහෙනම් අපි බෞද්ධ පසුබිමෙත් ඒක නේද කරන්නේ කියලා. නෑ පින්වත්නි බෞද්ධ පසුබිමේ එහෙම එල්බගෙන ඉන්නට කොහෙත්ම අනුමැතියක් තියලා නෑ. බුදුහාමුදුරුවෝ බණ කිව්වේ බෞද්ධයන්ට නෙවෙයිනේ. බුදුහාමුදුරුවෝ බණ කිව්වේ මිනිස්යන්ට. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඕනෑම මිනිසෙකුට සාධාරණයි. ඒත් ඔය ඇත්තන්ගේ බෞද්ධකම වුණත් පැත්තකින් තියන්න. ඔය බෞද්ධයි කියලා දැන් ගහගෙන ඉන්න ලේබල් එක වුණත් පැත්තකින් තියන්න. පැත්තකින් තියලා බලන්න මොකද බුදුදහම එක්තරා මාර්ගයක් උගන්වන එකක්. එක්තරා දර්ශනයක් උගන්වන එකක්. ජීවිතයේ මෙලව පරලොව දෙක යහපත් වෙන දර්ශනයක් උගන්වන එකක්. ඒ දර්ශනයේ ඔබ ඉන්නවද කියන එක විතරක් බලන්න ලේබල් එක අයින් කළා. එතකොට ඔබට පුළුවන් හරි බෞද්ධයෙක් වෙන්නට. බෞද්ධයෙක් වෙන්න බෑ ලේබල් ගහගෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය හරි කියලා පිළි අර ගන්නවා නම් යම් විදිහකින් ඒ පිළි අරගෙන ඒ මාර්ගයට පිළිපැද්දා නම් එයාට තමයි බෞද්ධයා කියලා කියන්නේ. නැත්නම් අම්මගෙන් තාත්තගෙන් ලේබල් ගහගත්ත එක්කෙනා නෙමෙයි බෞද්ධ.